අයිබෝවන් ඔන්න 2025 ඕලවල් ළමයින්ට ඕලවල් ඉවරවීමක් එක්ක දැන් යාලට තියෙනවා ලොකු දෙයක් හිතන්න. ඒ මොකක්ද? 2027 A-level සිසුන් විදියට එයාලට තියෙනවා එයාලා හැමෝටම පොඩි කාලේ තිබුණු ඒ හීනයට පණ දෙන්න එයාලා තෝරගන්න ඕනේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ගැන ලොකු අවබෝධයකින් මේ වෙලාවේදී වැඩ කරනවා. ඊට මත්තෙන් මම කියලා ඉන්නම් මම කවුද කියලා. මම ප්‍රභාස් අනුප්‍රිය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ දෙවන වසර ශිෂ්‍යයෙක් විදියට වැඩ කටයුතු කරගෙන යන ගමන් තමයි වසර 3කට ආසන්න කාලයක් කණ්ඩායම් පන්ති මෙහෙයවමින් මේ වෙනකොට 2027 A-level සිසුන්ට සංයුක්ත ගණිතය විෂය සඳහා කම්බයින්ඩ් මැත්ස් විෂය සඳහා පළවෙනි තියරි බැච් එක පටන් ගන්න සියලුම කටයුතු සූදානම් කර අවසන් කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි දන්නවා කම්බයින්ඩ් මැත්ස් කියලා කියන්නේ තනි විෂයක්. හැබැයි මේ තනි විෂය ගොඩනගන්නේ විෂය කොටස් දෙකකින්. ඒ තමයි ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය. pure maths සහ applied maths. මෙන්න මේ සබ්ජෙක්ට් එක ගොඩනගෙන විෂය කොටස් දෙකට මේ දකුණු පළාතේ විතරක් ගුරුවරු දෙදෙනෙක් විසින් විෂය කොටස් දෙක වෙන වෙනම ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. හැබැයි ඉන් එහාට ඉන් ඔබට ගියොත් එහෙම ඒ කියන්නේ දකුණු පළාත පිට පළාතකට ගියොත් එහෙම ඔයාට හම්බ වෙන්නේ එක විෂයකට එක ගුරුවරයෙක් විතරයි. කියන්නේ සංයුක්ත ගණිතයේ විෂයට එක ගුරුවරයෙක් විතරයි ඔයාට අධ්‍යයන කටයුතු කරන්න මුණ ගැහෙන්නේ. හැබැයි අපි හිතුවා දැන් තනි විෂයකට තනි ගුරුවරයෙක් ගෙන්නේ අපි මේ වෙනකම් ඉගැන්වීම් කටයුතු කරේ අධ්‍යයන කටයුතු කරේ. අන්න ඒ නිසාවෙන් අපි අම්බලන්ගොඩ නගරයෙන් මෙන්න මේ සංකල්පය මේ කන්සෙප්ට් එක සංයුක්ත ගණිතයේ විෂය සඳහා පටන් ගත්තා. අන්න ඒක නිසාවෙන් සංයුක්ත ගණිතයේ විෂය සඳහා pure applied කියන දෙකම හරි රසවත්ව හරි සරලව සංකීර්ණ විෂය කොටස් පවා සරලව ඉගැන්වීම් කටයුතු කරලා දෙන්න සියලුම කටයුතු මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. එහෙනම් ඔයාලට තියෙන්නේ මේ දවස් කිහිපය ෆ්‍රී එකේ ඉන්න ගමන් චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයාලගේ අනාගතේ ඔයාලගේ තියෙන හීනයට පනපවන්න පුළුවන් සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. ඒ සබ්ජෙක්ට් එක තෝරා ගැනීමත් එක්ක ඔයා තෝරගත්තොත් එහෙම මැත්ස් කියන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ඔයාලට සිද්ධ වෙනවා කම්බයින්ඩ් මැත්ස් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. එහෙනම් කම්බයින්ඩ් මැත්ස් වලට එක සබ්ජෙක්ට් එකක් නිසා එක ගුරුවරයෙක්ගෙන් ඔයාලට ඒ වැඩ කටයුතු කරන්න යන්න ආරාධනා කරනවා. හරියටම අප්‍රේල් 3 වෙනිදා රයිට් වේ ආයතනයට හරියටම උදේ 8 වෙද්දී එවිත් ඉන්න. ඔයාලා හැමෝටම එදාට නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඔයාලට පුළුවන් ක්ලාස් එක ගැන අවබෝධයක් අරගෙන එතනින් එහාට කම්බයින්ඩ් මැත්ස් වල අධ්‍යයන කටයුතු සිදු කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.